පියල් අඩෝ මචං මාර වැඩේනේ බං ඔබට උනේ. මට මේ දැන් ආරංචි උනේ. මොනවා කරන්න කියලාද මම මේ ඔෆිස් එක අසේර උනේ? හදිසියෙ පාර්සලයක් ආවනේ. යවන්න කොල්ලෙක් හිටියෙත් නෑ. මම්මගේ හෙන් දෙනවා කියලා හිතාගෙන ආය බං. මොකක්ද අර ඉන්ජෙක්ෂන් එකද? අනිත් එක මචං මේ කර්ෆියු කියන එක අර සුනාමි ආවා වගේ එකපාර ආවේ නෑනේ මචං. කලින් දැනුම් දුන්නනේ මචං. කාටද දැනුම් දුන්නේ? කාටද දැනුම් දුන්නේ කියලා අහන්නේ? ඇයි බං ඔය රටටම දැනුම් දුන්නේ? ගියක් ගානේ ගිහලා ඔෆිස් එකක් ගානේ ගිහලා. එහෙම නෙවෙයි බං. ඔය රේඩියෝ එකේ ටීවී එකේ කිව්වේ නිරෝධායන ඇඳින නීතිය දානවා කියලා. මේක ඇතුලේ රේඩියෝ ටීවී තියා වතුර බෝතලයක්වත් තියෙනවා. ඉතින් උඹට නෙට් එකේ හරි බලන්න තිබ්බනේ බං. උඹ දන්නවනේ මම වඳුර වගේ නෙට් එකේ ඉල්ලා ඉන්නේ නැහැ කියලා. අනිත් එක මට උඩ වෙලාවකුත් නැහැ. ඔව් ඉතින් ඔබ එහෙමනේ. කොහොමත් මචං ටිකක් හදිස්සියෙන් වගේ තමයි දැම්මේ. මිනිහට රෑ 11ට විතර එකපාරටම හිතුණලු. පටස් ගාලා දැම්මලු. රෑ 11ට මුට දාන්න එකක් නැතුවද මම මේ කර්ෆියු දැම්මේ? මචං ජයා. ගියා. මේ කේමල් කර්ෆියු එක එතනද අයින් කරන්නේ නේ? ඔව්නේ. මේක යුද්ධෙකුත් නෙවෙයිනේ. මේකනේ මචං. ඔබ බොස්ට කතා කරාද? ඔව් බං. ඉතින් කියහන්කෝ. බොසා මොකද්ද ඔබ කෝල් කරාට පස්සේ කිව්වේ? මෙහෙම මගුලක් වෙයි කියලා උට ඉවෙන් වගේ දැනලා ගෑණි ළමයි දෙන්න එක්ක නූරෙලි ගිහිල්ලා. නෑ. මම මේ ඔබට කියන්නේ නැතුව ලොක්කට කියලා කර්ෆියු පාස් එකක්වත් දාගන්න බලපන් කියලා. අපිටම බැරිද? මං හිතන්නේ බෑ. අන්න සුදු සයුරි ගන්න පැටියෝ. හලෝ කියන්න. සිනිදු සුදු සයුරු තලාවේ ඕ හා නගින පෙන පිඩු ඕ හා ඇයි මොකද? පිස්සුද තමුසට? තමුසේ බොරුවක් හදාගන්න කලින් මම මේ ගත්තේ. මට ඇත්ත කියනවා. තමුසේ මට නෙමෙයිනේ කෝල් කරේ. ඔයාට නෙමෙයි කියන්නේ. මේ ගිය පාර තමුසේ මට වැඳලා බේරුනේ. මේ පාර සමා කතා නෑ. තමුසේ මගෙන් මැරුම් කන්න නැතුව ඇත්ත කියනවා. මේ දැන් ඔයාට කෝල් එකක් ආවද? ඇයි දැන් මට තමුසේ ගත්තේ? ඒ තමුසේ මට ගත්ත කෝල් එකක් නෙවෙයිනේ. දැන් ඔයාගේ ෆෝන් එකටනේ කෝල් එක ආවේ. මගේ නම්බර් එකෙන්නේ කෝල් එක ආවේ. මගේ වොයිස් එකනේ කෝල් එකෙන් ආවේ. ඉතින් උඹට නැතුව මොන මගුලකටද මම කෝල් එක ගන්නෙ? මේ ඔය කෑ ගැහිලි වලට මම බය නෑ හරිද? තමුසේ සයුරිටි කියලා හිතලා වැරදිලානේ මට ගත්තේ. මොන සයුරියෙක් ගනේ? මට මේ රැට ගන්නත් නෑ. ඔයා මේ ඒව අහන්න එපා. මෙතන මේ වෙච්ච නැති මගුලක් කියෝ බෙරිහන් දෙන බොරුවට. හරි. ඔයා ඔය ඇත්තටම ඔෆිස් එකේද ඉන්නේ කියන්නේ? ඔව්වනේ. අර ජර්මනියෙන් ආව පාර්සල් එකේ මම ඔයාලට කිව්වේ. මොකක්ද අර ඉන්ජෙක්ෂන් එකද? ඒක යවුවද? යවන්න උනේ නෑ. ඩිලිවරි කොල්ල එකෙක්වත් නෑ. මං හරි ගෙනියන්නේ. ඉතින් ගෙනිච්චද? පාර්සලෙත් තරම් බයිසිකලෙන් පාරට දානකොටම මේ පොලිසියෙන් නැවතුවා. එතකොට දැන් කර්ෆියු කියලා ලයිසන්ුත් නෑ. කර්ෆියු දාපු ගමන් මිනිස්සු මග හිර වෙනවා කියලා පොලිසිය දන්නවා. ඔයාට ඒ කතාව කියලා ගෙදර එන්න තිබුණානේ. කොහෙද ඉතින් ඒවට මොලයක් නෑනේ. ඒ වුණාට මේ පොලිස් කොල්ල මහා නීතිකාරයා. එහෙම මේ සෙල්ලම් දාන්න බෑ. මේ තර්ක කරා කියලා පොලිසිය අරන් යන්නේ හැදුවා. සතියක් අන්දකාඩු දානවා. ඔක්කොටම අපම මේ පාර්සලේ. ඔයා දන්නවනේ මගේ රාජකාරියනේ. ඔයාගේ තුනන්දුවක් නෑනේ. නැත්තම් යස අගේට ගෙදර එන්න තිබුණා. මන් දන්නේ නැද්ද ඔයාගේ හැටි? ගෙදරට වඩා ඔයාට පිටතැන්නේ සැප. දැන් ඔයාද පොලිසිය චන්න කෙහෙම්මලක් කියනවද? මම මේ අද දවල්ට කාලත් නෑ, තාම රැට කාලත් නෑ. මේ එන්න පුළුවන් කමක් තියෙනවනේ එනවනේ. අම්මෝ මෙන්න කියලා ගෙදර එන මිනිහා. මාව මගහැරියම ජොලියේ ඉන්න පුළුවන්නේ. හිතාමතාම තමයි තමුසේ නම් ඔය ගෙදර ආවේ නැත්තේ. දේව සාප කියන්නේ මෙව්වට.
ඒක නෙමෙයි. එතකොට ඉන්ජෙක්ෂන් එකට මොකද කරන්නේ? ඒක හදිස්සිය කිව්වනේ. ඒක මං ගහගන්න. මචං ජය පියල්. ඔව් මචං පියලා කියපන් මොකක් හරි අවුලක්ද? මේ කිචන් එකේ මොන මගුලක්වත් නැහැ නේ බං. මචං පියලා උඹ හොම්මම ඵලයන් කෙලින්ම ලොක්කයි කාමරේට ගිහිල්ලා බලපන් ලොක්කගේ මේසයට පොඩ්ඩක්. එතන තමයි බං ඉන්නේ. අම්මට සිරි මේ මොකද බං? උඹ මොකද මේ ලොක්කයි කාමරේට ආවේ? ඇයි? දිදුලයට කේලම් කියන්නයි ප්‍රසංගිකාට කටර ගන්නයි විතරද මෙතනට එන්න පුළුවන්? මට එන්න බැරිද? නෑ එහෙම එකක් නෙවෙයි මං කිව්වේ මේ හරි ගියපන්කෝ. ඒ ජය මේ දැන් හිතුනේ බං. කේලමයි බිජ්ජයි දෙකම එකයි වගේ නේද බං? ඒ කොහොමද බං එහෙම වෙන්නේ? ඇයි ඉතින් දෙකම කටින් කටට යන්නේ. මන් දන්නේ නෑ ඒවා මේ ඔය ලොක්කයි කාමරේ බලපන් ඌට ගෙනාවු කැම්බියම් මොනවා හරි ඇති. බලපන්. උඩට. ජයන්තයා. ඇයි බං මොකෝ? නිකන් මේ සුල්තාන් කෙනෙක් ඉන්නවා වගේ බං මෙතන ඉඳලා තියෙන්නේ. ඇයි? කාමරේ ඇතුළේ රටේදී තියනවද? ඈ? තියෙනවා මගේ රටේදී දෙක. ජයන්තයා. පොඩේට මමර ගන්නම්. පියල්. හෙලෝ සර් මේ බැංකේ අජිත් කතා කරන්නේ. good evening sir. good evening. ඒකට මට දන්නේ මම උදේ කතා කරපු වෙලාවේ කිව්වා පුළුවන් නේද 12න් පස්සේ ගන්න කියලා. ඒ දැන් ගත්තේ. දැන්ට කතා කරන්න පුළුවන් නැත්නම් සර් මං හෙට උදේ නම් ඕන්නම්. සර් එනද සර්? හෙලෝ ඔල්ලෝ ලයින් එක ටිකක් පැහැදිලි මදි. අවුලක් නැහැ කියවන්කො බලන්න. මේයි සර් දැන් තේ. සර් මේ වෙනකන් ලීස් එක හට්ටම පිළිවෙලටම මාස් පතා ගාගෙන ආවනේ සර්. සර් මේ පාරේ ඒසකින්දා පොඩි පැනල්ටි එකක් වදිනවා. හෙට උදේ වෙනකොට 37000 දාන්න පුළුවන් වෙයිද සර්? මේක මාරයිනේ. මොකද සර්? මල්ලි. ඔබ වතුර ටැංකියකට බෑලාද බං කතා කරන්නේ? මට මොකුත් පැහැදිලි නෑ බං. හෙලෝ සර් පැහැදිලි නෑ මොකද සර්? මේ පස්සේ ගනින් සුදු. මතක ඇතුව වහලෙට නැගලා කතා කරපන්. වහලෙට නැගිනකොට ෆෝන් එකත් අරගෙන නැග බං. නැත්නම් ඉතින් මේ බියර් සහ චීස් හරියට පාන් සහ වයින් වගේ. වයින් සහ චීස් වුණා නම් හරියට ග්‍රීසිය වගේ. ඔඩීසියස්ගේ හෝමර්. මගේ වීර ඔඩීසියස්. සුරූපී ඇතිනා. ඒක පලයම් බයිය.
මේ ලිපිය. කාටද මේ ටැග්? Dear Mr. R.U. Pial Matte Amma. හෙලෝ good morning. ඔයා නිදිද? Guten Morgen. මම මේ උදේම ගත්තේ මට ගන්න එපා කියන්න. ජයන්ත ගෙදරනේ. ඕන් උදේ පාන්දරම එපා කියද්දි ජොගින් යනවා කියලා ගියා. ඒ අතරේ මේ ගත්තේ. මොකද කරන්නේ ඔයා? දිනයක් නැති සේවයෙන් පහ කිරීමක්. කවුද? කාටද ඉවර තියෙන්නේ? ඔයාලගේ ඔෆිස් එකේනේ? අපේ ලොක්කා මට හානේ. දැන් මොකද අනේ කරන්නේ? මුවත් මරාගෙන මාත් මරනවා. අපි බලමු. මොකක් හරි විසඳුමක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. අනේ මේ ඔය පිස්සු වෙරනම් කරන්න යන්න එපා. පිස්සුදානේ. මම බොරු කිව්වේ. ඒක මිසක්. මේ හැම බිස්නස් එකක්ම රන් කළේ මම. රන් කරා කියන්නේ ඔයා ඕකේ මැරිගෙන වැඩ කරා විතරයිනේ. කයන් ලිස්ට්, කම්පැනි වල නම්බර් ලිස්ට් ඔක්කොම තියෙන්නේ මගේ ළඟ. මට නෙමෙයි. මට නෙමෙයි ඌටයි රස්සාවනේ දෙන්නේ. ඒක හොඳයි. අපි ජයන්තවත් අල්ලගෙන අලුත් බිස්නස් එක පටන් ගමු. ඔයා නම් මාරයි. මාරයි වීරයි පළු වීරයි. මං ඒකනේ ඔයාට කැමති බබා. මේ ඔයාලා ගෙදරම පටන් ගමු. මාත් කැමතියි ඒකට. මං ওই වැඩේට ඕනම සපෝට් එකක් දෙනවා. මේ ටිකේ යවා ගන්න සපෝට් එකක් දෙන්නකෝ. අයියෝ යානම් ෆෝන් එකකින් කොහමද අනේ කරන්නේ? පුළුවන්. ෆෝන් එකෙන් තමයි දැන් හැමදේම කරන්නේ. මේ සේව් කරලා දෙන්නේ. මන් දන්නේ ඕව. බලලා කියන්න. අයියෝ ඔහම ඉන්න. එදාට වඩා ටිකක් ඇවිල්ලා. දැන් හරිද? ඇවිල්ලා නෙමෙයි. වැවිලා. මේ මන් තියෙනවා. ජයන්ත අවද කොහෙද? මේ පුටකින් ඉන්නවා. අයියෝ. මේම වේගෙන විතරයි වැඩේ ගෑව. This concept of community spread, right? I mean, the question on so many minds is how could this patient, how could you get coronavirus if you don't travel to a nation in which there is coronavirus and you presumably don't know anyone who's had it? I think the obvious suggestion is that there's someone in Northern California with coronavirus, whether it's symptomatic or asymptomatic, that was able to transmit the virus to what we're going to call the index case, the person with new infection in Northern California. So there almost certainly have to be 2 people involved. It is possible that the coronavirus primarily is. The mobile is switched off or not in a service area. මෙම දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ ආවරණ අප මේ ෆෝන් එක ආවුනොත් නම් දෙන කඩට මෙන්න එහෙම.
Mobile is switched off or not in a service area. Hello madam, good මෙම morning. දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ ආවරණ කලාපයේ මම මේ නැවත පියල් ඇත. කතා මම මේ පියල් කතා ඉන්ටර්නෙට් කරන්නේ தொலைபேசி මේ நிறுத்தப்பட்டுள்ளது. අපේ බොස් ඉන්නවද? அல்லது சேவை பிரதேசத்தில் இல்லை. ඒ ගෑවිනේ ආයි Sajapi Jasapi Jas නාද බම් මේ නම් අවබුදුගේ නම් වගේ නේද? හරිනේ පුතා. White Stock Parcel Service. Yes. හරි මචං ජයා නමක් ආවා. White Stock Parcel Service. කොහමද ඒක? මොන මගුලක්ද බං මේ කියවන්නේ? මොන නමක්ද? ඉබන් සයුරු කිව්වේ නැද්ද අපේ අලුත් බිස්නස් එක? සයුරි අපේ බිස්නස් එකක් ගැන ඒ මොකද්ද බං ඒ? ඔව් ඒක තමයි මගේ මතකය අවුල් බං. උඹ දන්නවනේ ඒක. හරි හරි. කියහකො කතාව. මං ඉතින් උඹලා ගෙදර ආපු වෙලාවක මං උඹලට කිව්වා කියලා. උඹලට නම් කොහොමද ඔය සයුරි විතරක් දැනගන්නේ? මං දැනගන්නේ නැතුව. මචං මොකද්ද මෙතන වෙන්නේ කියහන් ඉස්සෙල්ලා? නෑ බං මේ පැටලුණා. මේ හරියට ඒව වෙඩ නෑ. මේ මරු බිස්නස් අයිඩියා එකක් ආවා බං. මේ අද උදේ ආවේ. දැන් උඹට අද උදේ ආපු අයිඩියා එක ඔබ කොහොමද එහෙනම් කලින් දවසේ ඇවිල්ලා සයුරට කියන්නේ? දැන් උඹට සයුරුද වැටින්නේ නැත්තම් බිස්නස් එකද කිපන්? මට වටින්නේ සයුරි. මචං මට ඔය ගැන ආරංචි කලින් ආවේ නැතුව නෙවෙයි පියලා. මම මේක මේ අතරම අහු වෙනකන් ඉන්නේ. මොකද? මොකද ඔබ කියන්නේ? කියපන්. මොකද ඔබ කිව්වේ? ඇයියකෝ ගොත ගෑන්නේ? පිරිමියෙක් වගේ කතා කරපන්කො බං. මොනවා කියන්නද බං? මේ මෙච්චර ලාභ තියෙන බිස්නස් එකක් ගැන කතා කරන්න ආවම. මං දන්නවනේ මේ බිස්නස් එක. මේ කොහෙවත් නැති මගුලක් ඇද ගන්නවා. මේ වැඩේ හරියන්නේ නැහැ. මේක දැම්ම විසඳගමු. සයුරි මෙහෙනවා. මේ ඒ ළමයා මොකටද බං මේ වගේ වැඩ වලට ඇද ගන්නේ? අය ළමයා මගේ ගෑණි ගැන තොට මාර්ගයක් කොමන්නේ තියෙන්නේ. සයුරි ඔබට නම් පිස්සු බං. සයුරි මට ඇත්ත කියන්න පියල් දැන් චුට්ටට කලින් වට කතා කරාද මොකක් හරි බිස්නස් එකක් ගැන කිව්වද? ඔව් කතා කරා. හරි. උඹට ඇහුණද පරයා? මොකද්ද? ඇයි දැන් සයුරු යසාගෙට කිව්වේ? උඹ පාන්දරයට කෝල් කරා කියලා? උඹට ඇහුන්නේ නැද්ද? මචං මේ උඹ නිකන් මාව ගුණාට අන්දන්න ලෑස්ති වෙන්න එපා මචං හරිද? පිස්සුනේ බං. මං උඹේ ෆෝන් එකට ගත්තේ. හරි. එතකොට සයුරු කිව්වා උඹ එපා කියද්දි මේ ජොගින් ගියා කියලා. ජොගින් ගියා කියලා. මේ අඩෝ පොන්නයා. මම ජොගින් යනකොට මගේ ෆෝන් එක අරගෙන යකෝ ගියේ. මේ කොරෝනා ඉවරුනට පස්සේ මං තෝ ගැන බලා ගන්න. දැන් ෆෝන් එක තියපන්. පරයා.
තව එකයි ඉතුරු.